දැන් උන් කල්ලන් තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ 230 වෝල්ට් දැන් හිතන්නකෝ කරන්ට් එකක් යද්දි 230 වෝල්ට් එක අපිට ඕනේ රෙසිස්ටන්ට් එකෙන් බෙදන්න ඒකම මේ අර කොයිල් එකේ තියෙන රෙසිස්ටන්ට් එකනොත් මේ එක තියෙනකොට කියලා. එතකොට 230.36 බෙදනවා මෙහෙම 15.6යි 4යි කියලා ගහලා දැන් අපිට දාන්න බෑ මේ අයිවල අගේ දාන්න බෑ. අපිට කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෝඩ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා කම්ප්ලෙක්ස් කියන එක. කම්ප්ලෙක්ස් කියන එක ඔබන්න ඕනේ. ඊළඟට එන්ටර් දෙන්න ඕනේ. දුන්නාට පස්සේ කම්ප්ලෙක්ස් වෙලා තියෙනවා. දැන් ඊළඟට ගහන්න පුළුවන් 230.36 බෙදීම රෙසිස්ටන්ට් එකේ 15යි ධන 3යි i මේ තියෙන i ගැහුවට පස්සේ එන්ටර් එනවා. ගැහුවට පස්සේ එනවනේ අගයක්. ඔයාගේ දැන් අපිට තියෙන i වලින් තිබ්බට වැඩක් නැහැ. දැන් අපිට ඒක ගන්න තියෙන්නේ කෝණෙකුයි විශාලත්වයකුයි නේ ගන්න තියෙන්නේ. shift එකයි 2යි ඔබනවා. ගැහුවට පස්සේ ඕකේ නෝනේ ඔය r-යි t-යි කියලා. එතකොට ඒකට ගහන්නේ 3 කියලා. යහලි වල එන්ටර් ඔබනවා. එන්ටර් එබුවට පස්සේ මේකේ 15යි කියන්නේ ওই විශාලත්වය. ඊළඟට ඍණ 11යි කියන්නේ ඕකේ කෝණේ. ඒකේ cos θ ගෙන් තමයි පවර් ෆැක්ටර් එක.